Hi guys, ඉතින් මොකද වෙන්නේ හැමෝටම අර මචං අද ප්ලේ කරන්නේ බේබි නිරෝගේ ඇක්ට් 3 එක. ඉතින් ඇක්ට් 1 ඇක්ට් 2 එකම YouTube channel එකේ දාගෙන මේක බලනොත් අනිවාර්යෙන් ගිහලා බලන්න නැත්තම් මේ කිසි පළ ප්‍රයෝජනයක් නැහැ. හරිද? ඒක ඒ දෙකේ තමයි සුපිරි මාතල් ටිකක් තිබ්බ. ඉතින් මේකේ තාතල් ටිකක් තියනවා. ඉතින් මාර ආතල් ටිකක් තියෙන්නේ boys. ඉතින් ඇක්ට් 3 එකේ මම ගේමින් වීඩියෝ බැලුවා. අපේ අරන් කේස් සෙල් අයියාගේ බැලුවා. ඉතින් එයාගේ තමයි වීඩියෝස් තමයි මම බලන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එයාගේ වීඩියෝස් මම බැලුවා. ඉතින් ඒක මේ බල්ලා දැන් මම දන්නවා මේක කොහොමද ගහගන්නේ කියලා. ඉතින් ගේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. උන්කොට මේ වහලිනියන් උළු කැට නෙමෙයි මේ පොඩි හිම බෝල වගේ වැටෙන්නේ. බේබිව බලන්නලු ළමයාව බලන්නලු අපිට. දැන් දන්නවා මං ගහලා හිටි මේ මම බලලා තියෙනවා වීඩියෝ එක. මේකෙන් නගින්න තියෙන්නේ අපිට. හරි මෙන්න මෙතන අපිට මේ කළු පූසාව ෆලෝ කරන්න කියලා තමයි කියන්නේ. හරි නයිස්. දැන් මේ ෆොටෝ එක දුරට ෆුන් ගාලා බිලා යනවා. බොයිස් ඉතින් මේ සවුන්ඩ් වැඩි කරගෙන බලන්න බොයිස් හෙඩ්සෙට් එකක් හරි ඉයර්ෆෝන් දෙකක් හරි දාගෙන බලන්න. එතකොට මේ ඔයගොල්ලන්ට හොඳ ලස්සන ආතල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මෙතනින් වැටෙනවද නෑනේ? නෑ එතනින් වැටෙන්නේ නෑ. හරි ඉතින් අපි පූසාල් නැත්තන උඩ වාඩි වෙලා ඉන්න ඔයගොල්ලන්ට පේන ඇති. යම්මන්නේ මේ වගේ තැනකට යන්න තිබ්බහනම් ෆුල් චිල් පොග්ගර නැති වුණා නේද? ඉතින් බොයිස් අපේ channel එකේ subscribersලා 20ක් පැන්නා. ඉතින් යම්මක් ඉතින් subscribersලා 20ක් ගියා. ඉතින් boys ගොඩක් කට්ටිය 98%ක්ම මගේ videos බලනවා. ඉතින් 100ට බොහොම පොඩි ගාණක් වගේ තමයි මගේ channel එක subscribe කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝම support එකක් වශයෙන් මේ channel එක subscribe කරලා දෙන්න. ඉතින් මෙන්න මෙතන boys මේ තියෙන්නේ puzzle ගොඩක් තියෙනවා. හරිද? මේ ඇක්ට් 3 එකේ puzzle ගොඩක් තියෙනවා. puzzle වලට කැමති කට්ටිය සුපිරි ගේම් එක. ඉතින් boys මේක ඇක්ට් 4 එකක් තියෙනවා. අපි ඒකත් ගේන බලමු. ඉතින් boys මේ ගේම් එකේ එක ඇක්ට් එකක් මාර දිගයි. හරිද? ඉතින් අපි මේ විදිහට පොස්ට් ටික දාලා මෙතන puzzle එක විසඳමු. ඒ අතරින් මම ඔයගොල්ලන්ට කතාව කියන්නම්. හරිද? මාර දිගයි. ඒ නිසා මේ වීඩියෝ එක ටිකක් දික් වේ. ඉතින් මම පුළුවන් තරම් කපලා දාන්නම්. මේ පූස යට ඉන්නවා. මෙන්න මේ පොතක් දාන්නට පස්සේ නයිස්. හරිද? ඉතින් මේක ගේම් එක පොඩි කම්මැලි දැන් ටිකකුත් තියෙනවා. ඒ නිසා මම ඒවත් පොඩ්ඩක් කපලා දාන්නම්. ඉතින් බොයිස් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යට. මේ මොකද්ද මේ? මෙතනින් මේ මෙන්න මේ ගුලි වගේ ඒවා අරගෙන දාන්න ඕනේ මේ ඒකට මේ අතෑරිනවනේ අප්පා. හරියට අතෑරිනවනේ. සුසන්ත අතෑරුණා. මං හිතන්නේ බොයිස් මේකේ රැබිටි නැතුවදී අපි මොකද්ද රැබිට් දාපු නම? සුසන්ත කිය තමයි නම දැම්මේ. දාන්න නැති වෙද මේ ලිවර් එක දාන්න ලිවර් එක හරි. දොර පොග්ගාලා පිපිරුවනේ. ඈ? දැන් පූසා මට කලින් ගියාද පූසා? මේ කොහෙද? ඒ වහලා නේව. මට සිල් පූසා. කොහෙද අප්පා මේ? හේන අස්සක නියම් මේ බින්ගේ කරා වගේ මෙන්න දොරක් කරලා ඉතින් බොයිස් මේ ගෙදර අයිති මේ ගෙදරක් නෙමෙයි මේ නිකන් අර විද්‍යාගාරයක් අය මේක අයිති අර මේ කපුටු කොටයක් වගේ එකක් තියෙන වෙස් මුණක් දාගෙන ඩොක්ටර් කෙනෙක් ඉන්නේ අන්න එයාට. එයා මේ බබාට කැමති නෑ. හරිද? කොහොම හරි මේ මට මේ රොබෝ කෙනෙකුත් ඉන්නවා. රොබෝ හරි රොබෝ හදන්න තියන්නේ. හරි මේ PC එකේ තිබිච්ච හැම එකම මේකෙත් තියෙනනේ. හරි මේ ලිවර් එක ඇදලා තියාගමු. උතන යන්න බැටරි එකක් ගන්න. නයිස්. දැන් මේ ඔය රොබෝ හදාගත්තම ඔය රොබෝ අපිට
උදව් කරනවා. මම හිතුවේ මේ PC එකේ වෙනස් වෙයි මේ ෆෝන් එකට වඩා කියලා. يعني PC එකේ තිබිච්ච දේවල්ම නැතුව ඇති කිය. හරි රොබෝට් යන්තම් පනව නිකන් මේ පොඩ්ඩක් අප්සෙට් රොබෝ. හරිද මෙන්න මේ දොරෙන් තමයි අපිට යන්න තියෙන්නේ. මෙන්න මෙතෙන්ට ප්ලග් කරාම හරි. ඕ වැටුණා. හරි ඉතින් බොයිස් වටපිටාවේ මේ කියන්නේ මේ ඔය ඇහෙන හැම සද්දයක්ම බොයිස් මේකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ හරිද? මේ එඩිට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ඔක්කොම මේකේ තියෙන මේ එඩිට් එකේ يعني ගේම් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේක බොයිස් මේ ඔය ඩොට් තියෙන තැන හරියෙන් ගියාම අපිට ගානට ටච් කරන්න තියෙන්නේ. අමාරු වැඩේ ඒකත්. හරි පළවෙනි ඩොට් එක හරි. දැන් දෙක මෙහෙම ටැප් කරගෙන යන්න. ඊට පස්සේ අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න සුපර් රෙකමන්ඩඩ් ගේම් එකක් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. හරි දෙකත් හරි. තුන අමාරුයි. පට්ට අමාරුයි තුන. අරක ගෑස් දෙක නිකන් නිල් පාට නිකන් කොමහක ඉන්නවා වගේ. කොමහක ඉන්නවා වගේ. අර එන්ටනාවුටින් චූටි නත්තා තොප්පියකුත් තියෙනවා. හරි දැන් ඒකගේ ඔක්කොම එරර් ටික කියන්නේ රීබූට් වෙලා තියෙන්නේ. දැන් අපිට මෙයාට අර අහසේ පියාඹන්න අනේ ඔයිල් බෝතලයක් ගෙන හර දාන්න ඕනේ ඊට කලින්. ඔයිල් නෑනේ. ඔයිල් නෙමෙයි පේන්ට්. මෙයා පේන්ට් එකෙන් තමයි අර වගේ print කරලා තමයි අපිත් එක්ක කතා කරන්නේ. මෙයාට කතා කරන්න බෑනේ. එයා අර print කරලා ඕනේදී පාදේ කියනවා මේ තියෙන ඔයිල් බෝතල් හරිද? මම ගේමින් වීඩියෝස් බලපු නිසා දැන් මට මේක ගහන්න පුළුවන්. නැත්තම් මේ සදානාතයි කොල්ලානාතයි තමයි. හරි. හાર્ට් ටැප් පෙන්නනවා. අත්‍තරම් බොයිස් ඇක්ට් එක ගහගන්න මෙයාගේ උදව් අපිට අවශ්‍ය වෙනවා. දැක්කනේ මේ බූස්ටරයක් ඕනේ. බූස්ටර් තියෙන්නේ මෙන්න මෙහි. ඉතින් බොයිස් මෙයාව දොරවල් අරගන්න යතුරක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මේ දොරට මේ ඩෝර් ස්ටොප් එකක් ඕනේ. නැත්නම් අරව ගලවපුවම මේ දොර වැහෙනවා. මෙන්න මේ කාමරේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නිකන් ඒක තියලා තියෙන හැටි කොහොමද? මේ එකක් තියලා ඒකේ උඩින් කොට්ටයක් තියලා කොට්ට උඩින් ඒක තියන ඇලඩින්ගේ පහනේ පොඩි සීන් එකකුත් තියෙනවා නිකන්. පොඩි ලුක් එකක් තියෙනවා නේද එහෙම. දොරට තිබ්බාම නයිස්. දැන් අපි මෙයාව එක්ක යම් මේ බූස්ටර් එක ගහන කාමරේට. අනිකට මේක මචං විද්‍යාගාරයක් තමයි. අර කපුටු හොටාගේ මම එයා පෙන්නන්නම් මේ මැදදී සමහර වීට. කො ගහන්න ඩොක් ස්විච්. ඉතින් අපිට මෙන්න මේක ඇතුලේ තමයි තියෙන්නේ මේ මොනවාද බූස්ටර් මේ තියෙන්නේ. මෙන්න මේක ගහුවාම අපේ රොබර්ට් බවුන් ජූනියර්ට පියඹන්න පුළුවන්. අපි රොබර්ට් බවුන් ජූනියර්ටත් නමක් දාමුද? හොඳ නමක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි එතකන් తాවකාලික නමක් දාමු. මේ මොකක්ද දාන්නේ? රැබිට් මේ සුසන්ත කියලානේ. මෙයාට දාමු. අනේ වන්ද දාන්න නමක් නෑනේ අප්ප මතක් වෙන්නේ නමක්. කමෙන්ට් එකක් දාන්න හොඳ නමක්. ඉතින් අපිට මෙතනින් යන්න මේ ලිෆ්ට් එක හදාගන්න අපේ රොබර්ට් බවුන් ජූනියර්ගෙන් උදව් ගන්න පුළුවන් අඬුවක් ඕනෙලු. අඬුවක් තිබ්බ මේ ළඟ පාතම කොහෙද කියලා හොයාගන්න බෑනේ. කොහෙද දන්නේ. අයියෝ ඉතින් හැම තැනමනේ බඩු. මෙති නයිස් සම්මුල අපිට එක් ගන්න. ඉතින් මේ අපිට ලිෆ්ට් එක හදලා දෙනවා උඩට ගිහිල්ලා. උඩ තමයි ලිෆ්ට් එකට ඇවිල්ලා තියෙන්නේ බොයිස්. ලිෆ්ට් එක හැදුවාම ඉතින් අපිට මේ පුළුවන් වෙයි ලිෆ්ට් එක යන්න. සා මොනවද ඕනේ? ඔයිල් මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් බස් ඉස්සරහට PC එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ළඟදිම ගන්න පුළුවන් වෙයි මේ මාරුතු වල විතර. බලමු අපිට පුළුවන් වුණොත් PC එකෙන් තමයි ඉතින් ඉස්සරහට ඔක්කොම වැඩ වගේ වෙන්නේ. හරි අඩේ ඔයිල් ටික බිව්වනේ. මට මිටියක් ඕනෙලු. මිටිත් තිබ්බා වෙන සෙට් එකක් මට ළඟ පාතකම. අමෙති. හරි
ඉතින් අන්න 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 මිටි ගත්තන්න දැන් බොයිස් අර ඔයගොල්ලෝ දැක්කද කලින් අර ෆොටෝ එකේ අර පොඩි එකා ළඟටම ඇවිල්ලා තියෙන්නේ හරිද දැන් තා පොඩ්ඩ වෙලකින් ඕක එනවා ෆොටෝ එකේ මේ පැත්තට හරිද නිසා ඉක්මනට කරගන්න වැඩක් කරගන්න ඕනේ හරි ලිෆ්ට් එක වැඩ ඉතින් අපේ රොබර්ට් බවුන් ජූනියර්ගේ උදව්වෙන් ලිෆ්ට් එක වැඩ දැක්කනේ බොයිස් රොබර්ට් බවුන් ජූනියර් අපිට උදව් කරනවා ඉතින් මේ හරි දොර වැහුවා අන්න එනෝ ආව දැක්ක නේද තා පොඩ්ඩක් වෙලා පරක් වුණා නම් ආයෙදින් සදා සොත්ති බවන්තුතේ හරි ඉතින් බොයිස් මට සෙට් වුණා මේ වෙයා වින්ස් මීට් කියලා ගේම් එකක් හරිද වෙයා වින්ස් මීට් කියලා ගේම් එකක් ඒක කොල්ලෝ දන්නවා හරිද ඒකත් ගේන්නද හරිද ඒකෙත් ගේම් ප්ලේ ටිකක් ගේන්නද මොකද කියන්නේ ගේන්නද එපාද ඕන්නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න බොයිස් හරි මෙන්න මේ දුර අරගන්නත් මෙයාව අපේ අතුරක් විදිහට ප්ලග් කරාම හරි මෙන්න මේක තමයි බොයිස් මේක ඇතුළේ තියෙන ප්‍රධාන විද්‍යාගාරය හරිද එන්න මේක නයිස් නේද කොහමද දුර ඇදුවා දුර ඇරියා ඉතින් මං හිතන්නේ මේ රොබර්ට් බවුන් ජූනියර් හැමදේම දන්නවා වගේ නේද මෙතෙන් ගැන මේ මොකද මේ මලක් තියෙනවා බොයිස් මලක් මට සිරි නිකන් නයික් වගේ මලක් නේද මට සිරි මේ මලේ අර ගෙඩියක් එනවා හරි අඩේ PC එකේ තියච්ච ඔක්කොම තියෙනවා කිසි වෙනසක් නැතුව මේ තියෙන්නේ ගෙඩිය මේක දාන්න ඕනේ අන්නර මේ කුක්කු බෝතල් වගේ තියෙන්නේ මේ තියෙන්නේ නයිස් මෙන්න දැන් ලීවර් දෙක දාලා මෙන්න මෙතන කුක්කු බෝතලයක් අරගෙන දැම්මනම් හරි ඉතින් බොයිස් මෙන්න මේ අස්සේ ඊ අඩේ බ්ලැක් කැට් අස්සේ ඉන්නවා යතුරුකුත් තියෙනවා කො මේක දාන්න බැරිද මේ ලීවර් දෙක දාන්නේ හරි ඒකයි මේකයි දැන් මේක තව කරකවන්න බෑනේ හරි කරකැව්වා නිලුයි රතු එකතු වුණාම රෝස පාට කුක්කු එකක් තමයි හැදෙන්නේ නයිස් ලස්සනට ආවා මේ පොතේ පිටු කෑල්ලක් නෑනේ පොත ඉදිලා කුක්කු බෝතලයක් ගත්තා මෙන්න මේ රෝස පාට කුක්කු ටික බෝතලේ දාලා ඒක පොඩි එකා නෑනේ අන්න අර උඩ මේවික් කරකුණා ඔන්න පොඩි එකා අම්බෝ නයිකොල්ලා ඒක ඇවිල්ලා තියෙන කුක්කු බෝතලේ බොන්න ඇවිල්ලා තියෙන්නේ හරි බොයිස් ඉතින් ඒක පෙව්වම මැග්නට් එකක් වෙනවා හරි ඒ කියන්නේ එයාගේ ඇඟට අර බටේ පිටියේ දින හැම යකඩ කෑල්ලක්ම ඇදිලා ඉතින් බොයිස් දැන් මන් දන්නවා කරන්න ඕනි දේ මන් දන්නවා මං ගේමින් වීඩියෝ බලපු නිසා මෙන්න යතුරු අමුණ අපි යතුරු මේවා කරමු මෙන්න මේකද මෙතනක් තියෙන පොලිස් අර ඇක්ට් 2 එකේ නේද අර ග්ලාස් එක බ්‍රේක් කරන්න තිබුණේ ඇක්ට් 2 එකේ වගේ මේ සූප් එක කඩන්න තියෙන ඉතින් ඕක අනිවාර්යෙන් කොයි වෙලාවෙ හරි අපිට කඩන්න chance එකක් එයි මේ දොරවල් මුකුත් අර දොරවල් එහෙම අරින්න බෑ සාමාන්‍යයෙන් එහෙම තමයි කොයි වෙලාවෙ හරි ජීවස්සරත් අපිට යන්න පුළුවන් වෙයි මෙන්න මේක අරගෙන අපි මේ රොබර්ට් කියලා ඕනි දාන්න නැත්නම් ඕක හැමතිස්සෙම ඕක පෙන්නනවා හරිද එහෙනම් ඒකට පෙන්නලා ඕනි දාන්න හරිද කොයි ගන්නෑ නේ අප්පා ගන්නෑ එයා ගන්නෑ ගන්න මෙයා හිනාර මේ මොකද්ද පැලවලට එම වතුර දානවා පැලවලට හරි ආදරේ මේක යාටමයි දීලා දාන්න ඕනේ නැත්තම් මේ අපිට මෙතන සෙට් කරන්න පුළුවන් එහෙම වුණොත් මේ එන කේස් එකක් වෙනවා හරිද හරිනේ
හරි අපෙන්නුව දැන් අපිට මේක දාන්න පුළුවන්. ඔයා දානවද මන් දාන්නද? අපිට තමයි දාන්න තියෙන්නේ. හයි. දැන් ඉතින් අපිට කරන්න විශේෂ වැඩක් තියෙනවා. ඔන්න කොහොම හරිහම ඕන්න හින්ගේවා. හරිද? දැන් රොබොට් අර හෙන්දාම අපි නැත්නම් රොබොට් උත්තෝ ගැස් වැදිලා ගියොත් ඒ ගමන මේ හෙන කේස් එකක් වෙනවා. දැන් මේ බබා උන්නතින් තිබ්බා යස්ස පුතාව මේ දැන් කුක්කු බෝතලයක් ගත්තා. නයිස්. හරිද? ශනික මේක අරින්නුන් නැත්තම් බබා උඩ යනවා. හරි ගියා. දැන් අර පැත්තගෙන අර තැඹිලි පාට හඳේ හැඩයට තියෙන මේ යතුරත් අරගෙන. ඉතින් බොයිස් මම මේක අර කපලා දාන්න නැත්තම් මේක මාර දික් වෙනවා. හරි ඒ නිසා මම කපලා තනින් දාන්නම් මේ. හරි. දැන් යතුර ඇරියා. නයිස්. දැන් අන්නතන පසල් එක විසඳලා එහෙනම් පසල් එක විසඳන්න තියෙනවා. ඉතින් නයිස්. දැන් අපි දන්නවා පසල් එක මොකද්ද කියලා. පසල් එක අපි දන්නවා. ඉතින් ඒ වගේ කපලා දාන්නම් බොයිස් මේ පසල් එක දොරේ පසල් එක අපි දන්නවා. ඉතින් අපි යන් උඩට. ඉතින් මේ රොබර්ට් බවුන් ජූනියර් ගෙම්ම තමා මේ ඉනිම ගත්තේ එහෙම කරගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි දාන්න තියෙන්නේ. හරි. ඕක හරි. ඒක රවුමක් ඇතුලේ කොටුවක් මේ නිකන් දුන්න වගේ එක. අන්න හරි. නයිස්. දැන් අපිට තියෙන්නේ කෙලින්ම ෆොටෝ ෂූට් එකක් කරන්න. හරිද? මෙන්න මේ වගේ මේ කපුරු තොප්පියක් දාගෙන තමයි අර කපුරු දොස්තරත් ඉන්නේ. මට තිය අපිව තල්ලු කරා. ඊ පොඩි එකා අපිව තල්ලු කරා. වැටුණා අපි. මෙන්න පොඩි එකා මෙතන. මෙතන මේක ඕපන් කරලා ෆොටෝ ෂූට් එකක් ගන්න තියෙන්නේ බොයිස්. ඉතින් ඕගොල්ලන්ට ගේම් එක ගහගෙන යද්දි තේරෙයි. යාර බොයිස් දැන් පසුබිමේ නැති දේවල් මෙතන පේනවනේ. ෆිල්ම් කාඩ් එකක් දාලා ඕක මේ ගැහුවාම හරි. කෙලින්ම මේ මෙතන මුකුත් නැහැ. දොර අරින්න. හරි. මේක තමයි අපේ ස්ටුඩියෝ එක. හරි මෙන්න ෆිල්ම් කාඩ් එක මේ වගේ කැමරාවක් කලින් අපේ ගෙදරත් තිබ්බා. දැන් මෙන්න මේක ෆොටෝ එකක් ගහන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හරිද? මේ ෆොටෝ එක ගන්න. හරිද? අරගෙන ගිහිල්ලා ගන්න වැටුණනේ. මේ වැටෙනවා අප්පා හරියට. සුසන්ත. හරි. මේ දියරේට දාන්න. දියරේට දාලා මෙන්න මේක ආය අරගෙන මෙන්න මේ ටීවී එක වගේ එකට දාන්න. දාලා ඊට පස්සේ මේ ඒක ආයෙ ගන්න. ඔන්න ඔය වගේ. ඊට පස්සේ ආයෙ මේකට දාන්න. හරිද? ඊට පස්සේ ඔන්න ඔය වගේ ලස්සනට එනවා. ඊට පස්සේ ඕක අරගෙන ආයෙ අරකට දැම්මාම බණ්ඩ වෙන වැඩේ. කෙලින්ම ආයෙ ටෙක්නොලොජියා. නයිස්. දැන් මේ ෆොටෝ එකේ තිබිච්ච එක පසුබිමේ තිබ්බේ නෑනේ. දැන් මම උන්ට ගිහිල්ලා පෙන්නන්නම්. හරිද? දොර අරින්න. අන්න දැක්ක නේද? අර ෆොටෝ එකේ තිබිච්ච එක ඇත්ත වුණා. අන්න ඒ වගේ ටෙක්නොලොජියාවක් තමයි මෙතනදී අපිට දාන්න තියෙන්නේ. දැන් මේ වගේ අපි ෆොටෝ ටික ගහගෙන යන්. හරිද? දැන් මේම දාලා මේ අයියෝ අතනමයි වදින්නේ ෆොටෝ එක. කෙලින්මයි වදින්නේ හැරෙන්නේ නෑනේ කැමරාව. ඉතින් බොයිස් මේ මෙතන ටිකක් දිග නිසා මම කපලා දාන්නම්. ඉතින් මේ අතන ලීවර් එකේ ෆොටෝ එකක් ගන්න තිබ්බනම් ලීවර් එක දාගත්තා. දැන් මේ ලීවර් එකේ ෆොටෝ එකක් අරගෙන දාගත්තා. මොකද්ද? දැන් අපිට අර මල් වල ෆොටෝ එකක් දාලා මේ ඒ මලෙත් අර ගෙඩිය වගේ ගත්තා නම් හරි. හරි. ගත්තා. දැන් මේක දාලා ගන්න තියෙන්නේ ඒ කොළ පාට එක. හරි. ඉතින් ඔන්න විදියට ගෙවිගෙන යනවා අපේ මේ ගේම් එක.
පොඩි කච්චි අඩේ පොඩි එකා එච්චර මෙතන ඉඳලා තියෙන මම දැක්කේ දැන් හරි මම හිතන්නේ දැන් හරි දොර ලොක්නේ මේක ඉවර වෙලා වෙන්න තියන්න ඕනේ හරි මේ තියෙන්නේ පැලේ රොබර්ට් බවුන් ජූනියර් කතා කරන කෙලින්ම ගාලා විසිල්ලක් ගහලා මේ කෙලින්ම එනවා නයිස් කොළ පාට බෝලේ ගත්තා දැන් අපි ගිහලා අර මේ කුක්කු බෝතල් වලට අර ලොකු කුක්කු බෝතල් වලට මේක දැම්මම හරි පොඩි එකා කොහෙද දන්නේ ආ මේ ඉන්නේ කුක්කු බොන්න බලාගෙන ඉන්නේ පොඩි එකා දැන් මොන පාටද දාන්න උන කොම්ලයි රම්තුයි හරි මන් දන්නවා දැන් කරන්න තියෙන අර ගාඩන් එකේ දොර අරගන්න මෙන්න එතන කොළ ලීවර් එක දාලා ගැම්මට අරතු එකේ ලීවර් එකක් දාලා අදි ගැම්මටම ඒ කුක්කු බෝතලේ පෙව්වනම් අන්න බලන්න මං කරන දේ හරිද මන් දන්නවනේ කරන්න ඕනේ දේ who I am bra මම ඉතින් එන්න මෙයා තමා බහන්ඩේ මෙයා මෙන්න මෙතනින් දාමු හරිද මම හිතන විදිහට මෙහෙම තමයි වෙන්නේ මට මතක නෑ ගේම් ප්ලේ එකක් තිබ්බේ කියලා එතන මේක දාලා මේ ගෝතලේ දැක්කනේ දොර පොඩ්ඩක් කරුණා ඒ කියන්නේ ඒකේ බරට තමයි මේ දොර ඇරෙන්නේ ලම් කිසි ලොකු බරක් තිබ්බම දොර ඇරෙනවා පොඩි එකේ ඉතින් බර නෑනේ කුක්කු බෝතලයක් ගත්තා ගිහිල්ලා අරකට පෙව්වම මේකෙ වෙන්නේ බර වැඩි වෙන එක අප්පට සිරි මේ පොඩි එකා මෙතෙන්ට එනවනේ කුක්කු බෝතලේ පොවද්දි මෙතෙන්ට එනවා පට සිරි සයිස් එක බලන්නකෝ මට සිරි මෙන්න මෙතනින් දාන්න තියෙන්නේ හරි මෙතනින් තමයි දාන්න තියෙන්නේ දාන්න ඉස්සන්ද දැන් අතනින් වැටෙනවා පොග් ගන්න හරි ටෙක්නොලොජි අයකනේ මචං ගුවම්බ්‍රා ගලින් ආයේ I am ghost man හරිද නයිස් ඉතින් මේ අන්නතන මලක් තියනවා මේ මලෙත් ගෙඩිය අරගෙන ගිහලා දාමු රොබර්ට් බවුන් ජූනියර් කෙලින්ම විසිල්ලක් ගහලා කතා කරාම එනවා හරි ඒ යටි රොබර්ට් බවුන් ජූනියර් අර පොඩි එකා කරදර කරනවා ඒ රොබර්ට් බවුන් ජූනියර් හතරා ගියා හරි ස්ටොප් ද බේබි වල්ලන් තියෙන එක අතුරුදහන් වෙනවනේ ඕ අන්නරි ඒ රොබර්ට් බවුන් ජූනියර් තරහ ගිහලා තියෙන ඇස් දෙක රතු පාටයි සුසන්ත ඒ පොඩි එකා වල්ල ගන්න බෑ අම්මට පිළිවෙල හරි මම දන්නවා කාලතුවක්කුවක් තියෙනවද වලට පිටාවේ කාලතුවක්කුවක් මේ මල ගන්න බැයිද මල ගන්න බෑ අන්න තුන් කාලතුවක්කු හරි යන්න දෙන්නේ මෙන්න මේ බෝලේ දැම්ම පොඩි එකට ගහන්න තියන්නේ ඔගේ කෙලින්ම ටෝක් ගාලා අන්නගෙන ඉන්නේ පොඩි එකා ටෝ නයිස් පොඩි එකට වෙන දැන් පොඩි එකා වරන් නෙමු පොඩි එකාට දෙන්න වැඩි කෙලින්ම ආනේ හිඳි ගෑවිලා යන්න වැඩි දෙනවා පොඩි එකාට හරි දැන් අඩේ F2 බලන්නකෝ දැන් මෙයාව මේ ඇතුළට දාලා ලස්සනට පුංගාලා වෙද්දිබ්බම නයිස් හරිද රොබර්ට් බවුන් ජූනියර්ගේ F2 අම්බෝ මෙන්න මේකට දාලා වෙඩි තිබ්බනම් නයිස් හරි වෙඩි තිබ්බා දැන් අපි අර මල අරගෙන යන් මලේ දම්පාඩ මල දම්පාට මල ගත්තා හරි දම්පාට මල ගත්තා නයිස් අඩේ මල අතෑරෙනවනේ අප්පා I miss you හරි දැන් ගිහිල්ලා මේකත් දැම්මනම් හරි මේකෙදී අර නයික් වගේ වෙන්නේ නැද්ද දන්නේ නැහැ නේ පොඩි එකා අම්මට තිරි තරහ ගිහිල්ලා ඒ රොබර්ට් බවුන් ජූනියර් තල්ලු කරගෙන ගියා
මාර තරහක් නිතින් තියෙන්නේ තල්ලු කරගෙන ගියා රොබොට් බවුන් ජූනියර් අපි නින්දනවද අයි අච්චර අහස කහ පාට ලෝඩින් ඇක්ට් 4 එකකුත් ඇවිල්ලා බොයිස් ගේම් එකේ අලුත් අප්ඩේට් එක ඒකත් තරන් ඉන්න මේක දිගයි මේ වීඩියෝ එක දිගයි අද මේක ඉවර කරනවා මං ඇක්ට් එකම බලමු හරි ඔන්න ආයෙ නැගිටිනවා අන්න අතන දම්පාට බෝලේ යයි රොබොට් බවුන් ජූනියර් කොහෙද දන්නේ එන අමුතු පාටයි අඳුරු පාටයි හරි මේකත් තරම් ගිල්ල දාලා ඒකෙන් මොකක්ද දන්නේ වෙන්නේ ඒකෙන් ගිනි ගන්නවා පොතේ ගහලා තියෙන්නේ මේ රොබොට් බවුන් ජූනියර්ට වත් දෙනවා අර ඔලිය උඩ නැගගෙන පොඩ්ඩක් ඉන්න පුතේ මම පොඩ්ඩක් ඉන්න වැඩි වෙනවා හිටපන් අද පොඩ්ඩක් ඉන්න මොකක්ද දන්නේ දම් පාටේ පොතේ නෑ දාන්න ඕනේ දම් පාටයි අපි මේ නිල් පාටයි දාමු එතකොට මොන පාට හැදෙයිද දන්නේ දමුයි නිලුයි කහ පාට හැදුනේ හරි ඒක තමයි පාට බේබි නියලෝනේ මචං කහ තමයි එන්නේ රෙකෝඩ් තියෙනවා මේ ඔය අර ඩොක්ටර්ගේ මචං ඔබ දැක්කද මේ මේ ගෙදර හැමතැනම ගහලා තියෙනවා අර බබාගේ රූපය ඇඳලා ඒක නිකන් කපලා වගේ ඒක නිකන් එන්න එපා වගේ ගේන්න එපා වගේ එක හරි ගිනි ගත්තා දැන් මට සිරි ඒ ඩෙස් එකටත් එක්ක ගිනි වුණා මොකද්ද වෙන්නේ මොකද්ද වෙනවා දැන් මේකෙන් අන්න අර පැල ටික පුච්ච ගත්තා නම් ඒ දොරත් අරගන්න පුළුවන් ගිහිල්ලා දාන්න බලන්න හරි ඕකව දාලා ගිහලා අපි බෝතලයක් කරමු මේසේ ළඟට ඉද්දන්නේ මෙතෙන්ට කොහෙන්ද ගල් ටික ගල් කොහෙන්ද දෙතින්ට වෙන කරන්න දෙයක් නැහැ අරක තමයි කරන්න තියෙන්නේ ගිහිල්ලා මේ කුක්කු බෝතලයක් අරන් ඇවිල්ලා පොම් එතකොට එතන පිච්චෙන අඩේ මේ රොබොට් බවුන් ජූනියර් බය වෙලා ඉන්නේ අර උඩ මේකට උඩට මේ වෙනවනේ ඒකට බය වෙලා ඉන්නේ රොබොට් බවුන් ජූනියර් දෙක පියාගෙන නේද කුක්කු බෝතලයක් අරන් යන්න හරි දැන් අර වැල ටික පිච්චුනම රොබොට් බවුන් ජූනියර් පෙන්නන්නේ ඒක නයිස් හරි වැල ටික පිච්චුණා දැන් අපි මේ දොරේ යන්න බලමු මේ දොරෙන් ගිහලා ඔයට වැටෙන්නේ කියලා මේ දොරෙන් ගිහලා කොහෙට වැටෙයිද දන්නේ නැහැ කොහොමද ගිහිල්ලා ගේ ඇතුළට එහෙම වැටුණා හරි නයිස් අම්මට සිරිගේ කාමරේට ආවේ මෙන්න පොඩි එකා මෙන්න සිල්ලම් බඩු වලින් ගහනවා මොකද්ද කරන්න තියෙන්නේ go to kitchen එක කොහෙද පල්ලෙහාද කිචන් එක කිචන් එකක් කොහෙද තියෙන්නේ පොඩි එකා සෙල්ලම් බඩු වලින් ගහනවනේ මොකද්ද කරන් තින්නේ කොහෙටද යන්න තින්නේ මෙහෙටද නෑ ඒට යන්න බෑනේ දොර වහලා මෙහෙද ඒ දොර එච්චර යාර ඉන්න පුළුවන් ෆක් මෙහෙද එහෙන් යන්න බෑ සුසන්ත කොහෙන්ද මොකද්ද කරන්න තියෙන්නේ පොඩි එකා ෆෝම් වෙලා ඉන්නේ කිචන් එකට යනලු කිචන් එක කොහෙද දන්නේ කො රොබොට් බවුන් ජූනියර් මේ තියෙන්නේ කිචන් එක හරි ඉමර්ජන්සි ග්ලාස් එක බ්‍රේක් කරන්න හරි සූප්පු ගන්න හරි මේ සූප්පු කියලා දැම්ම නම් හරි දා විද්දීම තමා එදත් මෙහෙම වුණානේ මට මතක නෑ ඉතින් හරි මෙන්න දොරක් කරුණා අඩේ මේ කාමරේ දොරවල් දෙකක් තියෙනනේ අම්මට සිරි මෙතෙන්ට ලීවර් දාන්න තියෙන්නේ ලීවර් දාන්න අයියෝ ලීවර්
පිළිවෙලට දාන්න නැත්තම් මේ හරි ඒක දැම්මා ඒක හරි මේක දාන්න ඒකත් හරි දැන් අරක මොකක්ද දන්නේ එක වෙන්නේ අර සම්සුන් වෙනවාද රොබට් බවුන් ජූනියර් හන්දම මේ කම්පියුස් වෙලා ඉන්නේ කම්පියුස් උංගා බුංගා අන්න පොඩි එකා ආවා ඒ අන්න බෝලේ කඩන්න දන්නේ බෝලේ තමා බෝලෙන් තමයි අපිට මෙයාව නවත්තන්න උලන් වෙන්නේ අප්පට සිරි බෝලේ අරන් ගියා යන් මොකද්ද වෙලා තියෙන්නේ අයියෝ යන් සුසන්ත රොබට් බවුන් ජූනියර් කොහෙද දන්නේ මේ තියෙන බෝලේ ගන්නද ඊ බෝලේ ගියා ෆ්ලෑෂ් වගේ අන්න ඊ බෝලේ දෙකකට කැඩුනා අන්න පොඩි එකා අන්න ඊ නයිකුණා කොහෙන්ද යන්න තියෙන්නේ මොකද්ද ගුඩ් නයිට් ඊ මොකද්ද උනේ කොහෙන්ද යන්න තියෙන්නේ මෙහෙන්ද හරි මෙහෙන් යන්න තියෙන්නේ ඊ වැහුව දුර වැහුව පැත්ත වැහුව මෙහෙන් මොකද්ද කාන්ටි හරි ඔබ ජූනියර් නේ අම්මට පිළි මෙහෙ ඉන්නේ මොකද්ද කාන්ටි ඉන්නේ මොකද්ද කරන්න තියෙන්නේ ඊ සම්ප උඩට නගින්නත් බෑ මොකද්ද කරන්න තියෙන්නේ අන්න ඩෝ ස්ටොප් එකේ තියෙන්නේ මේ පැත්තට තවුවා එතන ඩෝ ස්ටොප් එක තිබ්බා ඩෝ ස්ටොප් එකේ දොර වැහුවා නම් හරි වහන්න බොයිස් වහන්න හරි කෝ ඩෝ ස්ටොප් එක ගන්න තියන් තිබ්බා නයිස් උඩට දාන්න හදන රොබට් බවුන් ජූනියර් මාව දැම්මා හරි නයිස් හරි අම්බෝ යන්තම් හරි රොබට් බවුන් ජූනියර් බය වෙලා ඉන්නේ හොඳටම බොයිස් රොබට් බවුන් ජූනියර් හොඳටම බය වෙලා ඉන්නේ දෙයියන් අම්බෝ කොහෙන්ද යන්න තියෙන්නේ මේ හොඳටම බය වෙලා ඉන්නේ දැන් බෝලේ කෑලි දෙක හොයන්න මෙන්න මෙතන එක කෑල්ලක් තියෙනවා අනිත් කෑල්ල දාලා බෝලේ හදමු එතකොට මේ බෝලේ දැම්මහම උඩින් මේ හරි මේ බෝලේ උඩින් දැම්මහම මේ බබාට සෙට් පෝච්චි වෙනවා එතකොට හරි නයිස් හරි ඒ ගමන ඕන කෙහෙල් මලක් ඉදන්න හරි කෑලි දෙක එකට වෙනවා ඉක්කනවා කෑලි දෙක හරි ඊ නයිකොල්ලාව රොබට් බවුන් ජූනියර් බෝල් වෙන් දෙන්න බෙන්න අයියෝ බුන්නේ අප්පා ඒකේ බුන්නේ හරි try කරමු හරි බවුන් ජූනියර් ගන්න හරි අපිත් එයාත් පස්සෙන් අපිත් අම්බෝ වරක පස්සෙන් මාරු වෙගේ ඊ දුර වැහුණා අයියෝ සුසන්ති ඉතල දුර වැහුණානේ අනිත් පැත්තෙන් එතකොට යන්න තියෙන්නේ හරි ඔබ බුන්දුනි බෝලේ යන්නේ හරි අපිත් මේ පැත්තෙන් අපි යන්නේ මේ පැත්තේ හරි වටයක් ගහන්න ගහමු යටි මේ දුර වැහෙනවා අම්බෝ දුර වැහෙන්න ගියා යන්තම් ලෙස්සලා ආවේ දොර බෝලේ දාන්න හරි රොබට් බවුන් ජූනියර්ට හිනට මහති බෝලේ උස්සන් ඇවිල්ලා එයා රිස්ක් කරලා අපි බෝලේ දාමු හරි බෝලේ දැම්මම නයිස් කොතනින්ද දන්නේ බෝලේ දාන්න තියෙන්නේ නේද කොහෙන්ද දන්නේ බෝලේ දාන්න තියෙන්නේ මේ දැක්කමද බොයිස් ඒ නයිකොල්ලාව රොබට් බවුන් ජූනියර් දොර අල්ලන් ඉන්නේ බොයිස් ඉක්මනට බෝලේ දාන්න හරි රොබට් බවුන් ජූනියර් අල්ලන් ඉන්නවා ඒ රොබට් බවුන් ජූනියර් මොකක් කරේ වෙනවා ඒ රොබට් බවුන් ජූනියර් මොකද වෙන්නේ ඒ රොබට් බවුන් ජූනියර් විසි වුණා
ඒ රොබොට් බවුන්ජුනිය විසිරුණා නයි කොල්ලෙනවා හරි ඉවරයි ඒ ගමන මොකද්ද වෙන්නේ ඒ රොබොට් බවුන්ජුනිය කැඩුනා අයියෝ රොබොට් බවුන්ජුනිය ගහක් ගලක් වගේ හිටපු ගහක් ගලක් වගේ හිටි දැන් මොකද ගන්න තියෙන්නේ බෝලේ ගන්න හරි බෝලේ ගන්න බෝලේ ආවා බෝලේ අරගෙන අර අතන බිත්තියට දැම්මම ඇක්ට් එක ඉවරයි බෝලේ මෙන්න මෙතන දැම්මම හම්බෝ බඩ වැල්ලෙන් බරිලා ගියා ඒකට මට සී වෙනවා හරි ඉවරයි දැන් ඉතින් ඉවරයි බබා ෆිනිෂ් මං හිතන විදිහට මෙතන පසල් එක හැදෙනවා මං හිතන්නේ මේක තමයි මේ ගේම් එකේ ලෝගෝ එක ඔනේ 아무තු එක ඔන්න ඕක මං හිතන්නේ ඒක තමයි දුර ඇරෙනවා ඔය ඉන්නේ පොඩිලා මුකුත් වෙලා නැහැ ඔය ඉන්නේ මං හිතන්නේ මේකයි මේ කියන්නේ හරිද තාම ඉවර නෑ තාම යා ඉන්නවා ඒ තල්ලු කර අපිව ඔන්න ඔය හැ තමයි ඔක්කොම කරන්නේ ඔන්න ඔය හැ තමයි ඔක්කොම කරන්නේ ඔය හැ තමයි අර පොඩි එකාට යස්ස බලින ඔය හැ Why did you bring him here? කපුටු දොස්තරාව අනේ මම හිතලා මම වගේ නම නෑ ළමයා තමයි අපනගල එක්කන් ආවේ not this time හරි කපුටු දොස්තර අපි බේරගත්තා හම්බෝ ඉතින් බොයිස් ඇක්ට් 4 බලමු අපි ගේන්න මට ෂුවර් නෑ ඇක්ට් 4 ගේන්න පුළුවන් වෙයි කියලා තව ගේම්ස් ගොඩක් තියෙනවා ප්ලේ කරන්න ඒක නිසා මේ ලයික් එකක් දාන්න වීඩියෝස් channel එක subscribe කරලා තියාගන්න channel එක එහෙනම් ඇක්ට් 4 එක බලමු අපි ගේන්න එහෙනම් goodbye